ස්වාමින් වහන්සේට ස්තුති වේවා. අද දවසේ ගලාති 5 පළවෙනි පදය අපි බලන්ට යනවා. ඒ මෙසේ කියනවා, ක්‍රිස්තුස් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතිව සිටීමටය. එබැවින් දාසකම නැමැති වියගහකට නැවත හසු නොවී ස්ථීරව සිටින්න. ඔබ දන්නවද ක්‍රිස්තුස් වහන්සේ අපව නිදහස් කර තිබෙන බව? මොනවයින්ද? අපව මරණීය දණ්ඩනයෙන් උන්වහන්සේ නිදහස් කරගෙන තිබෙනවා. ගලාති 3:13 වෙනි පදෙත් කියනවා, ගසක එල්ලන සියල්ලෝ ශාපලද්දෝ යයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී විවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්තා කියලා. මෙහි සඳහන් වෙනවා විවස්ථාවේ ශාපයෙන් අප මුදවාගත්තා. විවස්ථාවේ ශාපයෙන් කියන්නේ මොකද්ද? මරණ දඬුවම. උන්වහන්සේ අප උදෙසා කුරුසියක් මත එල්ලිලා උන්වහන්සේ අපේ මරණ දඬුවම උන්වහන්සේ වින්දා. අපේ මරණ දඬුවම ඉවත් කෙරුණු නිසා, උන්වහන්සේ ගත් නිසා, උන්වහන්සේ එය මරණය බවට පත් වුණ නිසා ඔබත් මමත් අද උන්වහන්සේගේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයන් බවට පත් වුණා. ආමේන්. හරියට අර උදාහරණයක් වශයෙන් කිව්වොත්, මරණය එනතුරු හිරගේ සිටින සිරකරුවෙක් වගේ තමයි ඔබ මම හිටියේ. ක්‍රිස්තුස් වහන්සේ පැමිණ අපව නිදහස් කරලා උන්වහන්සේ එම ස්ථානයේගෙන මරණයට පත් වුණා වැනි. ඔබ හිතන්න, ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා කළ මේ මහත් පූජාව නිසයි ඔබ සහ මම අද සාතන්ගේ බලයෙන්, සාතන්ගේ ග්‍රහණයෙන් නිදහස්කම ඇතිව ජීවත් වන්නේ. ඒ නිසා මේ උදෑසන මම ඔබට දහිනමත් කරනවා, නිදහස ලැබුවා වූ ඔබ නැවත යක්ෂයාගේ උගුල්වලට හසු නොවී ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. උන්වහන්සේ තුල ස්ථීරව සිටින්න කියලා පාවුල්තුමා ගලාති සභාවට මෙන් අපටද කියා සිටිනවා. ඒ නිසා ඔබට පැමිණෙන සියලු දේවල් වලදී ඔබ සැලවෙන්න එපා. ඔබ ස්ථීරව යේසුස් වහන්සේ තුල ඔබ ජීවත් වෙන්න, ඒ පැමිණෙන දේවල් වලින් උන්වහන්සේගේ නාමයෙන් ජයගෙන ඇදහිල්ලෙන් ඉදිරියට ඉහළට යන්න. ඔබට ජේසු පිහිටයි.